සුනිල් ආරියරත්න මහත්මයාගේ හරි ලස්සන ගීතයක් තියෙනවා. මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා, නංගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා, බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා, මටවන් දුකක් සතුරෙකුටවත් වෙන්න එපා. මල්ලියේ නරක මිතුරන් පිළිගන්ට එපා, නංගියේ නොහොබිනාකම් හුරු වෙන්ට එපා. දැන් අපිට කියන්න තියෙන්නේ මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා, නංගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා, මටවන් දුකක් සතුරෙකුටවත් වෙන්න එපා, මහරට නම් එන්න හිතන්නවත් එපා. වැරදි වෙන මූලාරම්භයට ගිහිල්ලා බලනකොට අපිට පේනවා ගොඩාක් නිවැරදි මිනිස්සු වැරදිකරුවෝ බවට පත් උනේ සමාජ ආශ්‍රය නිසා. සරලව කියනවා නම් බීපු නැති මිනිස්සු බේබද්දු බවට පත් කරේ හොඳම යාළුවෝ. කවදාවත් කුඩු බීපු නැති මිනිස්සෙක්ව අර කසිකබල් කුඩෙක් බවට පත් කළේ හොඳම යාළුවෝ. මං අර කසිකබල් කියලා කිව්වේ මේ ඔය ඉන්නකොට දකින්නවනේ අර කුඩ්ඩන්ගෙත් අර ක්වොලිටිස් තියෙනවා. මන් දන්නේ මේ මෙතුමා නිලධාරී තනතුර මොකද්ද කියලා. කුඩු බොන අයගෙත් ක්වොලිටිස් තියෙනවා. අර අන්තිම කුඩු බොන එකනා තමයි අර ඩස්පි කුඩ්ඩා. අර මල්ලක් උස්සගෙන ටින් කෑලි මේ බියර ටින් කෑලි අනම්මනම් අරගෙන යන්නේ. ඒ අන්තිමටම වැටිලා. ඉතින් අන්න ඒ තැනට වැටෙන්නේ කතා කරලා බලපුවාම මේ ජීවිතේ කවදාවත් පොඩ්ඩක්වත් අඩුම ගානේ පුංචි බියර් එකක්වත් බීපු නැති මිනිස්සෙක් ඒ තැනට ගේන්නේ හොඳම යාළුවා. එතකොට මේ සියලු දුසිරිත් වලට යොමු කරලා තියෙන්නේ Taman ළඟම හිටපු යාළුවෝ. සමහරු අර යාළුවොත් එක්ක සෝෂල් වෙන්න කියලා, සමහරු Tamanගේ අර පිරිමිකම පෙන්නන්න කියලා පෙන්නන්න ගියපු අවස්ථා නිසා තමයි අද ගොඩාක් වැරදි කරන පුජ්‍යලයෝ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මතක් කරන්න ඕන කරුණා කරලා මේ එළියේ ඉන්න පිරිසට අපි මතක් කරන්නේ ඔබේ යහළුවෝ අතර බොන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අනේ ඒ මිනිස්යාට බලහත්කාරයෙන් පොවන්න එපා. ඔබට බැරි නම් ඒ අබ්බැහිවීමෙන් මිදෙන්න ඔබ ඒක කරගෙන යන්න. හැබැයි කරුණා කරලා අර නොබොන ඔබේ යාළුවන්ව බොන තැනටපත් කරන්න එපා. ඔබ වැරදි කරන මිනිස්සෙක් නම් කරුණා කරලා ඔබේ වැරදි නොකරන යාළුවාව වැරදිකාරයෙක් ගන්නට පත් කරන්න එපා. මොකද අපි දැන් මේ අයත් එක්ක කතා කළොත් ගොඩක් වෙලාවට තමන්ගේ වැරැද්දේ මූල බීජය බවට පත් වෙන්නේ එක්කෝ යහළුවෙක් නිසා, එහෙම නැත්නම් ඔය මත්ද්‍රව්‍ය නිසා. මතට හේතුව වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ගෙම සමීපම යාළුවෝ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ජීවිතේ කවදා හරි අර වගේ පසුතැවිලි වෙනවා. දැන් මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්නේ වැරදි කරපු මිනිස්සු ඇත්තටම පසුතැවිලි වෙන්නේ නැද්ද කියලා. දැන් සමහර වෙලාවට අපිටත් හිතෙනවා හොඳට hina වෙලා ඉන්නවා. මම මේ කියන්නේ ඇතුලේ අය ගැන නෙවෙයි, එළියේ අල්ලගන්න බැරි ඔය තෝරමෝරු ඉන්නවනේ. මේ මකුළු දැල්ලෝට පැටලෙන්නේ චූටි චූටි අයනේ නේ. ඔය අල්ලන්න බැරි ඒ වගේ හිඩස් වලින් රිංගන තෝරමෝරු ඉන්නවා. ඒ අය ගැන බලනකොට අපිට හිතෙනවා ඇතැම් වෙලාවට මේ මිනිස්සු